අයිබෝවන් හැමෝටම ඔබ මේ දිනවල ජාතික අධ්‍යාපන විද්‍යාපීට සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වෙනවා ඇති. ඒ සඳහා ඔබ රැගෙන යුතු ලේඛන මොනවාද? ඒවා සාතික කරගන්නේ කොහොමද? සහ සම්මුඛ පරීක්ෂණයේදී අනුගමනය කළ යුතු විශේෂ නීති රීති මොනවාද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ කරුණු ටික හරියටම දැනගෙන ගියේ නැත්නම් ඔබේ අවස්ථාව අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මුලින්ම බලමු ඔබ රැගෙන යා යුතු ප්‍රධාන ලේඛන මොනවාද කියලා. මතක තබා ගන්න මේ හැම එකකම මුල් පිටපත් වගේම සහතික කළ ඡායා පිටපතක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. සම්මුඛ පරීක්ෂණය කැඳවීමේදී පිය උපැන්න සහතික රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින් නිකුත් කළ මුල් පිටපතක් වෙන්නත් ඕනේ. ජාතික හැඳුනුම්පත, ඒ වගේම අධ්‍යාපන සහතික විදිහට අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සහතික වගේම විදුහල්පති ලවා සහතික කරවාගත් උසස් පෙළ ඉසෙට්කෝ අගේ සහිත සහතිකයද රැගෙන යන්න ඕනි. ඒ වගේම පදිංචිය තහවුරු කිරීමේදී ඔබ වසර 3කට අදාළ ප්‍රදේශයේ පදිංචිව සිටි බව පෙන්විය යුතුයි. මෙහිදී මැතිවරණ කාර්යාලයෙන් ඡන්ද ලාමලේඛනය උපුටා ගැනීම රැගෙන ඒම අවශ්‍ය නැහැ. මොකද ඔවුන් පද්ධතිය හරහා එහි පරීක්ෂා කරනවා. හැබැයි යම් වසරක ඔබේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ නැත්නම් ග්‍රාම නිලධාරියාගෙන් ලබාගත් DS4 සහතිකය අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට තියෙන්නේ ඉතාම වැදගත් පියවරක්. ඔබ ඉදිරිපත් කරන හැම ඡායා පිටපතකම පහලින් මෙම සහතිකයේ මුල් පිටපත තේ සත්‍ය පිටපතක් බව සහතික කරමි කියලා ලියලා ඔබේ අත්සන යොදන්න ඕනි. ඒ වගේම ඔබේ ජීව දත්ත පත්‍රය, ඔබ අවිවාහක බවට වන ප්‍රකාශය සහ වෙනත් රජයේ රැකියාවල නිරත නොවන බවට ප්‍රකාශ පත්‍ර සාමිනිසුවරයෙකුගෙන් ලබා සහතික කරගා ගත යුතුයි. සහතිකවල නමේ වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් දියුණු ප්‍රකාශයන් රැගෙන යන්නත් ඕනි. සම්මුඛ පරීක්ෂණය යනකොට උරි වෘත්තියට අදාළව ගැලපෙන විදිහේ ඉතාම චාරිත්‍රානුකූලව ඇඳ පැළඳගෙන යන්න. නියමිත වේලාවට කලින් එතනට යන්න. අමතක කරන්න එපා. යන්න කලින් මුල් පිටපත් වෙනම ෆයිල් එකත් සහතික කළ ඡායා පිටපත් වෙනම ෆයිල් එකකත් පිළිවෙලට සකස් කරගන්න. ඒ වගේම ඔබ ඉදිරිපත් කරන ලේඛනවල ලැයිස්තුවක් ඔබේ අතින්ම ලියලා අරගෙන යන්න. ඔබ වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් පසුව හෝ ඔබේ පුහුණුව අහෝසි වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම ලේඛනයක්ම නිවැරදිව සූදානම් කරගන්න. මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට ෂෙයා කරන්න. හැමෝටම සුබ පතනවා. ඊළඟ වීඩියෝ එක